මේ වගේ paludu වෙච්ච කැඩිච්ච ප්‍රතිමා අපි කොච්චර දකිනවදනේ? ඔබ දන්නවද? මේ ප්‍රතිමාව හරිම ලස්සනට අවසානයේ නිර්මාණය කරනවා මේ තරුණ පුතෙක්. ඒක බලන් ඉන්න ගමන් ඔබට මම අපූර්ව කතා දෙකක් කියන්නම්. රහතන් වහන්සේලා දෙනමකගේ. එක රහතන් වහන්සේ නමක් හිටියා කණ්ඩපුල්ලිය කියලා. මේ කණ්ඩපුල්ලිය කියන මහරහතන් වහන්සේ මේ ගෞතම බුද්ධ ශාසනයේ වැඩ හිටියේ. උන්වහන්සේ කල්ප 92කට උඩදී පහළ වෙච්ච පුස්ස බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයක් කැලේටම ගිහිල්ලා විනාශ වෙලා ජරාපත් වෙලා තියෙනවා දකින්න. ඒ චෛත්‍ය සමහර තැන් ඇත්තු දල ඇනලා paludu වෙලක් තිබුණා. මේ රහතන් වහන්සේ එදා ඒ ආත්මෙදී ඔය චෛත්‍ය පිලිසකර කරලා තියෙනවා පින්වත්නි. අර කැලේ වැවිච්ච ගස් කොළන් ඒවා අයින් කරලා සුද්ධ කරලා පිරිසිදු කරලා ඒ සෑයේ කැඩුම් බිදුම් ආය බදාම ගාලා ප්‍රතිසංස්කරණය කරපු පිනට ආත්ම ගානක් දෙව් මිනිස් සැප ලබලා තියෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදී මනුෂ්‍ය ජීවිතේ ලබලා පැවිදි වෙලා රහත් වෙන්න පවා ඒ පින උපකාර වෙලා තියෙනවා කියලා ඔබ දන්නවද? ඒ වගේම පින රැස් කරගත්ත තව රහතන් වහන්සේ නමක් තමයි සුධාපිණ්ඩිය රහතන් වහන්සේ. උන්වහන්සේ කල්ප 94කට උඩදී පහළ වෙච්ච සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය පැලිච්ච තැන් දැකලා බදාම දාලා ප්‍රතිසංස්කරණය කරපු පිනටයි කියනවා. උන්වහන්සේ ආත්ම ගානක් දිව්‍ය මනුස්ස ජීවිත අනුසස් විදිහට ලබලා මේ ගෞතම බුද්ධ ශාසනයේ තිබිච්ච කාලේ මනුස්ස ජීවිතයකුත් ලබලා මහානදම් පුරලා අරහත්ත්වයටපත් වෙන්නත් පිනක් ලබාගෙන තියෙන්නේ. බෝධි මුල් ළඟ කොච්චර ගම්වල මේ වගේ ප්‍රතිමා තියනවද? හොඳයි, ඔය ගම්වල නැද්ද මේ වගේ කලා හැකියාව තියෙන එක ළමෙක්වත්? ඒ ළමෙකුට මේ වගේ ප්‍රතිමාවකින් මොන තරම් මේ ජීවිතේ ආනිසංස ලැබෙන, පරලොවටත් ආනිසංස ලැබෙන, නිවනටත් උදව් වෙන පිනක් කරගන්න බැරිද? ඉතින් මේ වගේ ප්‍රතිමා දැක්කට පස්සේ ඒක ඔබට කල්ප ගානකට ආනිසංසයක් ලැබෙන මහා පිනක් බවට පත් කරගන්න ඕන්නම් පුළුවන් කියලා මේවා ඇහෙනකොට මේවා දකිනකොට හිතෙන්නේ නැද්ද? බලන්න මේ ප්‍රතිමාව දැන් කොච්චර ලස්සනට පේනවද කියලා. කොහොම තිබ්බ පිළිමයක්ද? ප්‍රතිමා විතරක් නෙමෙයි, දාගැබ්, බෝධි ප්‍රාකාර, සෑමලු ඕන තරම් විහෙර විහාර අපේ රටේ තියෙනවා. සමහරලාට මේ වගේ විනාශ වෙමින් යන ගරා වැටෙන තැන්. ඔබ කැමති නම් මේවා ප්‍රතිසංස්කරණය කරන කටයුතු වලට කල්යාණ මිත්‍රත්වයෙන් අපි පොඩි සංවිධානයක් හදාගමු. රට වටෙන් මෙහෙම කණ්ඩායමක් අපිත් එක්ක හිටියොත් ඒ ප්‍රදේශවල සංවිධානය කරද්දී ඔබව දැනුවත් කරන්නම්. පළවෙනි කමෙන්ට් එකේ ඇති ඒ WhatsApp group එකේ link එක. කැමති අය එකතු වෙන්න. බොහෝ දෙනා කාලයක් තිස්සේ වැඳුම් පිදුම් කරපු, බොහෝ දෙනාට පින් කරගන්න උපකාරී වෙච්ච මේ ප්‍රතිමාවකට මේ විදිහට කෙලෙහි ගුණයක් දක්වන්න ලැබෙනවා කියන එක අලුතෙන් පිළිමයක්, අලුතෙන් චෛත්‍යයක් හදනවටත් වැඩිය මොනතරම් පිනක් ආනිසංසයක් වේද? මේ බලන්නකො කලින් තිබ්බ විදිහයි, ඕන්න බලන්නකො දැන් තියෙන විදිහයි.